සුබ දවසක් හැමෝටම. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ අපගේ ස්මාර්ට් ග්‍රෝ ස්වයංක්‍රීයකරණ පද්ධතිය මගින් වැනිලා වගා කර ඇති ආරක්ෂිත ගෘහයක් තුල වැනිලා වගාව සඳහා මීදුම් ජල සම්පාදන පද්ධතියක් මගින් ජලය සපයන ආකාරය. මෙහිදී හරිතාගාරයේ උෂ්ණත්වය ඉහළ යන විට ස්වයංක්‍රීයව මෙම මීදුම් ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මක වේ. එමෙන්ම හරිතාගාරයේ ඇති වැනිලා වැල් සඳහා අවශ්‍ය ආර්ද්‍රතාවයද ප්‍රශස්ත මට්ටමක පවත්වා ගත හැක. වැනිලා වැල් උඩවැඩියා කුලයට අයත් ශාකයක් බැවින් බොහෝ සෙවන ප්‍රිය කරන පරිසර තත්ත්වවලදී හොඳින් වර්ධනය වේ. එමෙන්ම වැනිලා ශාකයේ ජල අවශ්‍යතාවය වැඩිපුරම සිදුවන්නේ පත්‍ර හා කඳ මගිනි. මෙම කෘත්‍රිමව පාලනය කර පරිසර තත්ත්වය යටතේ අප විසින් මීදුම් ජල සම්පාදන පද්ධතිය මගින් ශාකයේ වායව කොටසට අවශ්‍ය ජලය නිසි පරිදි මෙමගින් ලබා දී.